පර්චස් 3ක වර්ගඩි ප්‍රමාණයෙන් හදන්න පුළුවන් ගෙදර අපි බලමු. මේක තට්ටු දිගේ ගෙයක් ගොඩක් අය බොක්ස් ටයිප් එකේ ගෙවල් තියෙද කියලා අහපු අයට තමයි මම මේ ප්ලෑන් එක අද ගෙනාවේ. ගොඩක් අය බොක්ස් ටයිප් ගෙවල් තමයි දැන් හොයන්නේ. මොකද පර්චස් 3ක හදනවා අනිවාර්යෙන් බොක්ස් ටයිප් ගෙයක් තමයි හදන්න වෙන්නේ. මොකද අපිට ලොකුවට ජනෙල් අරින්නත් බෑ. ඒකින්ද අපිට බොක්ස් ටයිප් ගෙයක් තමයි හදන්න වෙන්නේ. මේකට අනිවාර්යෙන් ඇලුමිනියම් ජනෙල් තමයි දාන්නත් වෙන්නේ. මොකද වැස්ස එන නිසා වැස්සට පොඩ්ඩක් තෙමෙනවා නිකන් ජනෙල් දැම්මොත් බොක්ස් ටයිප් ගෙවල් වල අනිවාර්යෙන් දාන්න ඇලුමිනියම්. අපි ගේ බලමු පොඩ්ඩක්. මේ තියෙන ගෙයි ඉස්සරහා පෙනුම පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. මේකේ තියෙනවා ඉස්සරහා උඩ තට්ටුවේ පොඩි බැල්කනියකුත් තියෙනවා. ඒ වගේම යටත් පොඩි ඉඩක් තියෙනවා. ඒ වගේම තමයි පැත්තෙනුත් පොඩි ඉඩක් තියාගන්න අපිට පුළුවන්. අපි බලමු මේක පැත්තේ පෙනුම කොහොමද කියලා. මේ තියෙන අපිට පැත්තෙන් බලා ගන්න පුළුවන්. පැත්තෙනුත් අපි මේක දොරක් තියෙනවා, ජනෙල් දාලා තියෙනවා. ඒ අපි පොඩ්ඩක් මේක අපි බලමු දැන් ඇතුලේ කොහොමද කියලා. මේ ඇතුලේ ඉස්ලාම් වලට දකින්න පුළුවන් පඩි පෙළ. මේ තියෙන උඩ යන තියෙන පඩි පෙළ අපිට පොඩි සෝෆා එකක් තියලා ටීවී එක උනත් තියාගන්න පුළුවන්. මේ තියෙන සෝෆා එක තියලා ටීවී එක එහෙම මේ බලා ගන්න පුළුවන්. සාලේ පෙනුම තමයි මේ තියෙන්නේ. මේ තියෙන කුස්සිය. මේ තියෙන කුස්සිය මෙන්න මේ වගේ තමයි ඇතුලේ එන්නේ. මේ තියෙන්නේ බාත්රූම් එකක්. මෙතන වොෂ්රූම් එක ඔක්කොම තියෙනවා. අපි බලමු පොඩ්ඩක් උඩ තට්ටුවේ කොහොමද කියලා. මේ තියෙන උඩ තට්ටුවේ එක බෙඩ්රූම් එකක්. බෙඩ්රූම් දෙකක් තියෙනවා මේකේ. අපි ඊළඟට බලමු මේකේ ප්ලෑන් එක කොයි වගේද කියලා. මේ ඔයාලා දකින්නේ යට තට්ටුවේ ප්ලෑන් එක. මෙන්න බලා ගන්න තියෙනවා පොඩි වැරන්ඩ එකක් එක්ක අපිට ඇතුළට යන්න තියෙන්නේ. මුලින්ම තියෙන්නේ සාලෙන් තමයි තරප්පු උඩට තියෙන්නේ. ඩිනින් එකයි කුස්සියයි තමයි මේකේ තියෙන්නේ. බාත්රූම් එකකුත් යට තට්ටුවට තියෙනවා. මේක හොඳට බලා ගන්න. මේකට කණු වෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. බේස් කණු 10කින් තමයි මේක හදලා තියෙන්නේ. මේකේ උස සාමාන්‍යයෙන් අපිට ගන්න පුළුවන් උස 10ක් වුණත් ගන්න පුළුවන් 11ක් ගන්න උනත් පුළුවන්. මොකද මේ සාමාන්‍ය බොක්ස් ටයිප් ගියක් උස තියෙන තරමට පෙනුමයි උස 10ක් වගේ ගන්න පුළුවන්. මේක බලා ගන්න සාලේ තියෙනවා මේක දිග ප්‍රමාණය අඩි 33යි. ගේ සම්පූර්ණ දිග 33යි. ඒ වගේම තමයි පළල තියෙනවා 21ක්. 33යි 21ක් කියන ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙනවා මේකේ. 14යි 12ක් වගේ මේ කුස්සිය තියෙනවා. ඒ වගේම තමයි සාලෙත් ලොකුවට තියෙනවා. අපි බලමු මේකේ උඩ තට්ටුව කොහොමද කියලා. මේ තියෙන්නේ ඒකේ උඩ තට්ටුව. බලා ගන්න මේකේ බෙඩ්රූම් දෙකක් තියෙනකොට බෙඩ්රූම් දෙකයි බාත්රූම් එකයි තියෙනවා. එළියේ මේකේ බැල්කනියකුත් අපිට තියෙනවා. මෙන්න හොඳට බලා ගන්න පුළුවන්. උඩ තට්ටුවෙන් බැල්කනියකුත් තියෙනවා. සාමාන්‍යයෙන් මේකට අපිට ඕන නම් උඩට වහලයක් ගහ ගන්නත් පුළුවන්. ඒ වගේම පුළුවන් අපිට අවශ්‍ය නම් උඩ ස්ලැබ් එකක් උනත් දා ගන්න පුළුවන්. ඒක ඕන විදිහට අපිට හදා ගන්න පුළුවන්. මේක ලොකු බෙඩ්රූම් දෙකක් තියෙන සාමාන්‍යයෙන් 11ක් තියෙනවා එක බෙඩ්රූම් එක. පළල දිග 19ක් වගේ තියෙනවා. ඒ කියන්නේ ලොකු බෙඩ්රූම් එකක් ඉඳ තියෙනවා. අනිත් බෙඩ්රූම් එක තියෙන්නේ අඩි 9.6යි 11යි 9ක් තියෙන පළල. ඒ කියන්නේ ලොකු බෙඩ්රූම් එකක්. බලා ගන්න පුළුවන් මේක හැමෝටම මේ ප්ලෑන් දෙක මෙහෙමම ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා උනත් තියාගන්න පුළුවන්. මේ ප්ලෑන් එක ඕන කෙනෙකුට පෙන්නලා මේ විදිහට හදා ගන්න පුළුවන්. මම ප්ලෑන් එක දාන්නම් අන්තිමට. මේක ෆුල් ස්ක්‍රීන් කරලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න මේ ප්ලෑන් එක. කොහෙන් හැදුවත් සල්ලි දීලා හැදුවත් ප්ලෑන් එක මේ විදිහට තමයි හදලා දෙන්නේ. මේක කණු වෙන ප්‍රමාණය තමයි මේ කළුවට ඩොට් වලින් දීලා තියෙන්නේ. බේස් කණු වෙන තැන. මේක මම මෙහෙම ස්ක්‍රීන්ෂොට් එකක් ගහනවා ෆුල් ස්ක්‍රීන් දාන්නම්. එතකොට මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ඕන කෙනෙකුට මේ ප්ලෑන් එක හදා ගන්න පුළුවන් මේ විදිහට ගයක්. මම මේ එක බේස් කණුවකට යන විදිහට මම ඊළඟ වීඩියෝ එකකින් ගේනවා හැමෝටම. මේ වීඩියෝ සේව් කරලා තියාගන්න. අනික පුළුවන් නම් subscribe කරලා තියාගන්න. මම ඊළඟට වීඩියෝ දැම්මොත් ඔයාලා නිකම් එනවා. මම මේ ගෙවල් වලට යන සම්පූර්ණ වියදම් එක කණුවකට කොච්චර යනවද කියලා හැම වීඩියෝ එකක් ගානේ මම එකින් එක ගේනවා. ඒක නිසා මේ වීඩියෝ සේව් කරලා තියාගන්න. මේ ප්ලෑන් එක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මේ විදිහටම සේව් කරලා තියාගන්න. අපි ඊළඟ වීඩියෝ වලින් බලමු මේවට යන සම්පූර්ණ වියදම් කොහොමද කියලා. ඒක නිසා මේක හැමෝම සේව් කරලා තියාගන්න.